මේ තියෙන රුපියල් 100 මේ රුපියල් 100න් මේ අවුරුද්දට රතිඤ්ඤ වෙනුවට උණපට තුවක්කුවක් හදනවා. ඉතින් යාළුවෝ මේ වීඩියෝ අන්තිම වෙනකම් බලන්න. මේ උණපට තුවක්කුව මට හදාගන්න පුළුවන් ඒද බැරි වේද කියලා කවුරුවක්වත් දන්නේ නැහැ. ඉතින් යාළුවනේ මට මේක හදනකොට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඊකට වීඩියෝ එකත් එක්ක ඉන්න. ඔන්න ඉතින් මං ඉස්සෙල්ලම කරේ උණපට තුවක්කුව හදාගන්න ඕන උණපටේ කපා ගන්න එක. ඔන්න ඉතින් යාළුවනේ මෙතන පේනවා ඇති උණපටේ පැලිලා එක පැත්තක්. මම උණපටේ කපනකොට තමයි ඒක වෙලා තියෙන්නේ. ඒ ටික මං කපලා දැම්මා. ඔන්න ඉතින් ඊළඟට මේ උණපටේ අන්තිම පුරුක නැතුව අලවංගුවෙන් මේ උණපටේ පුරුක් ටික කඩා ගන්න ඕන. ඔන්න ඉතින් යාළුවනේ දැන් අපි මේ උණපටේ මේ පුරුක් ටික කපාගෙන ඉවරයි. ඒ වුණාට මේ අන්තිම මෙන්න මේ පැත්තේ අන්තිම මෙන්න මේක තියෙන්න ඕනේ. ඒක තියෙනවා. ඒක තියෙන්න ඕනේ. එහෙනම් අපි ඊළඟ ස්ටෙප් එකට යමු. ඊළඟට මෙන්න මේ පුරුක කපපු නැති පැත්තේ මෙන්න මේ හරියින් වගේ අපි සිදුරක් ඉද ගන්න ඕන භූමි තෙල් දාන්න. අපි එහෙනම් ඊළඟට සිදුරු ඉදමු. ඔන්න යාළුවනේ ඉතින් ඊළඟට මේ උණපට තුවක්කුව හදන්න ඕන තැනක් හොයාගෙන එතන මං සුද්ධ කරගන්නවා. උණපට තුවක්කුව ගහට තියලා බඳින්න ඕන හින්දා මෙන්න මේ කොටයි ගඩොලුයි මං අරන් ඇවිල්ලා එතනින් දා ගන්නවා. ඔන්න ඉතින් ඊළඟට මේ කොටයි ගඩොලුයි තියලා උණපට තුවක්කුව හරියට හදා ගන්නවා. ඔන්න යාළුවනේ අපිට තාම රුපියල් කීයක්වත් ගියේ නැහැ. තාම රුපියල් 100 ඉතුරු තියෙනවා. මේ උණපට තුවක්කුව ඇතුළට දාන්න භූමි තෙල් ඕන හින්දා මං ඉතින් කඩේට ගිහිල්ලා භූමි තෙල් කාලක් අරන් ආවා. ඒකට රුපියල් 70ක් ගියා. ඔන්න ඉතින් මට ගිනි පෙට්ටියට රුපියල් 20ක් ගියා. එතකොට මට මුළු වියදම රුපියල් 90යි. ඉතින් මේ උණපට තුවක්කුවේ යට හරිය මෙන්න මේ විදියට ගිනි ගොඩක් හරි කොළ ගොඩක් හරි ගහලා පොඩ්ඩක් රත් කරගන්න ඕන. එතකොට තමයි සද්ද වැඩියෙන් ඇවිල්ලා හොඳට උණපටේ පදන් එන්නේ. ඔන්න ඉතින් යාළුවනේ මම එක සැරයක් උණපට තුවක්කුව පත්තු කරන්න try කරා.
යාළුවනේ ඉතින් දැන් මාර වැඩක් වුණා මේ උණපට ගිනි ගත්ත භූමි තෙල් ටික මේ වෙලා මට ඕක නිවා ගන්න බැරුණා. ඉතින් යාළුවනේ මේ උණපට තුවක්කුව හදන එක මට දැන් එපාම වෙලා තියෙන්නේ. මගේ මහන්සිය ඔක්කොම අපරාදේ.